අපි පොඩි කාලේ නිදි කුඹ ගහත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා මතකද? අපි හැමෝටම මතකයි. පාරායිනේ නිදි කුඹ පඳුරක් දැක්ක ගමන් දුවගෙන ගිහින් ඒකට තට්ටුවක් දානවා. ඊට පස්සේ ඒ කොළ ටික මැජික් එකක් වගේ ඇකිලිලා යන දිහා අපි කට ඇරන් බලාගෙන ඉන්නවා. පොඩි කාලේ අපිට ඒක මාර විනෝදයක්. අපි හිතාගෙන හිටියේ අපේ ඇඟිල්ල වැදුනාම මේ ගහට ලැජ්ජ හිතුණා කියලා. ඒකනේ අපි මේකට නිදි කුඹ කියන්නේ. හැබැයි ඔයා දන්නවද? මේක ලැජ්ජාවක් නෙවෙයි. මේක දරා ගන්න බැරි විරහ වේදනාවක්. මේ අහිංසක ශාකයේ පිටුපස තියෙන්නේ අහලා නැති තරම් සංවේදී කඳුළු පිරුණු පුරාවෘත්තයක්. අතීතයේ එකමත් එක රාජධානියක හිටියා හරිම රූමත් සිටු දියණියක්. ඒ කොච්චර සුකුමාලද කියනවා නම් ඇගේ ඇඟේ මලක් වැදුනත් රතු වෙනවලු. දෛවයේ තීරණයකට අනුව ඇය පෙම්බැන්දේ ඒ රාජධානියේ හිටපු දක්ෂතම කඩවසම්ම සේනාධි නායකයාට. මේ දෙන්නගේ ආදරේ හරියට අහසයි පොළවයි වගේ වුණත් ඒ බැඳීම හරිම ශක්තිමත් වුණා. හඳ පායපු සීතල රාත්‍රීන් වල කාටත් හොරෙන් මාලිගාවෙන් පැන ගන්න ඇය ගංගායින තිබුණු අරලිය ගස් යට Tamanගේ පෙම්වතා එක්ක පැය ගණන් කතා කර කර හිටියා. ඒ වැඩිපුර මාස කලේ එයාගේ පපුවට තුරුළු වෙලා ඒ උණුසුම විඳින්න. ඒ දවසක් මුළු රාජධානියම කලඹමින් දරුණු යුද්ධයක අනබෙර හඬ ඇහුණා. සේනාධි නායකයාට තමන්ගේ රට වෙනුවෙන් යුද පිටියට යන්න අණ ලැබුණා. යන්න කලින් ඔහු ඇයව මුණ ගැහිලා ඇගේ වේවුලන දෑත් අල්ලගෙන පොරොන්දු වුණා. මගේ පණ අඬන්න එපා. මම මේ යුද්ධ දිනවල අනිවාර්යෙන් වෙනවා. මම එනකම් ඔයා මග බලාගෙන ඉන්න. ඔහු ගියා. හැබැයි යුද්ධ කියන්නේ මරණයේ කෙලිබිම. දරුණු සටනක් මැද්දේ සතුරන්ගේ කඩුපහරවල් සිය ගාණක් මැද ඔහු තනි වුණා. ලේ විලක් මැද ඇදගෙන වැටෙද්දි පණ යන අන්තිම තත්පරේ ඔහු සිහි කළේ Tamanගේ ආදරණීය පෙම්වතියව. මම එනකම් එයා බලන් ඉන්නවා කියන සිතිවිල්ල එක්කම ඔහු අවසන් හුස්ම හෙළුවා. මේ මුකුත් නොදන්න ඇය එදා ඉඳන් හැමදාම හවසට කැලෑ වයිනේ තියෙන පාර දිහා බලාගෙන Tamanගේ පෙම්වතා එනකම් ඇඟිලි ගැන්නා. අද එයි හෙට එයි කියලා ඇය බලාගෙන හිටියේ. අස්ථාන කාලෙ ගෙවිලා ගියා. ගස්වල කොළ හැලිලා ආයේ දළු දැම්මා. ඇගේ ලස්සන රූපේ වැහැරිලා ගියා. අවුවට වේලිලා වැස්සට තෙමිලා ඇය පිස්සියක් වගේ පාර දිහාම බලාගෙන හිටියා. අවුරුදු ගාණක් ගෙවිලා ඇය වයසට ගියා. අන්තිමේදී ඇයව පණ පිටින් දි รา පත් වෙලා. මරණ මොහොතේ පවා ඇගේ බොඳුණු ඇස් තිබුණේ අර පාර දිහා බලාගෙනමයි. ඇය මිය ගියා. මහ පොළොවේ ඇයව බාරගත්තා. හැබැයි පුදුම දේ කියන්නේ ඇගේ කඳුළු වැටුණු ඇගේ සිරුර පස්සුණු ඒ තැනින්ම අමුතුම පැලයක් මතු වුණා. කටු පිරුණු පොළොව බදාගෙන හැදෙන පොඩි දම්පාඩ මලක් පිපෙන ඒ ශාකයේ තමයි නිදි කුඹා. දැන් හොඳට අහගන්න. ඇයි මේ ගහ අල්ලපු ගමන් හැකිලෙන්නේ? ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ ගහ ඇතුලේ තාමත් ජීවත් වෙන්නේ අර බලාපොරොත්තු කඩවුණු පෙම්වතියගේ ආත්මය. අදටත් කවුරු හරි මේ ගහේ කොළයකට ඇඟිල්ල තිබ්බහම ඒ දැනෙන ස්පර්ශයෙන් ඇය එකපාරටම ගැස්සිලා බලනවලු. මේ ආවේ මගේ පෙම්වතාද කියලා. මොකද ඇයට තාමත් මතකයි එදා අන්තිම වතාවට ඇගේ අතින් අල්ලපු පෙම්වතාගේ ඒ උණුසුම් ස්පර්ශය. හැබැයි ඊළඟ තත්පරේම ඇය තේරුම් ගන්නව නැහැ. මේ යා නෙවෙයි. මේ වෙන කවුරු හරි කියලා. අන්න ඒ වේදනාවට ඒ මහා කලකිරීමට ඇය ආයමත් ඇගේ පත්‍ර හකුල ගන්නවා. හරියට දුක හිතුනම මිනිස්සෙක් ගුලි වෙනවා වගේ. ඇය ඇගේ මුළු ජීවයම හකුලගෙන පොළවට බර වෙනවා. අනේ මේ යා නෙවෙයිනේ කියන සිතිවිල්ල එක්ක ඇය මුළු දවසම නිදා ගන්නවා. නිකමට හිතලා බලන්න. අල්ලන වාරයක් පාසා බලාපොරොත්තු ඇති කරගෙන ආයෙම රැවටිලා හැකිලෙන ජීවිතේ කොච්චර දුක්බරද. අපි විනෝදයට කළාට ඒ හැම තත්පරයකම ඒ ගහ විඳින්නේ අවුරුදු ගානක විරහ වේදනාවක්. ඉතින් යාළුවනේ, ඔයත් පොඩි කාලේ මේ අහිංසක ගහේ කොළවලට ගහලා ඒක හැකිලෙන දිහා බලලා සතුටු වෙලා තියෙනවද? මේ කතාව දැනගත්තම මට නම් හිතුනේ අපරාධේ මම හැම කලේ කියලා.